ඊළඟට තව දෙයක් තියෙනවා. මේ මගේ අතේ තියෙනවා අපිට පාවිච්චි කරන කේබල්. මේකට අපි කියනවා DC කේබල් කියලා. ධන සහ ඍණ කේබල් දෙකක් එන්න ඕනේ. ඒතකොට ශුන්‍ය බල ශක්තිය ආයතන පැහැදිලිවම කියනවා මේ කේබල් තනි කන්ඩියුට් එකේ ගේන්න එපා කියලා. නමුත් මේක දිගින් දිගටම අපිට දකින්න තියෙන අඩුපාඩුවක්. මේක විතරක් නෙමෙයි අපි උඩින් නම් එනවා මේ අර්ත් කේබල් එක. ආයතන බොහෝමයක් තාමත් මේ කේබල් ಜಾති තුනම එක කන්ඩියුට් එක ඇතුලේ එනවා. මේක එකට ගේන්න එපා කියලා ඒගොල්ලෝ කියන කාරණාව තමයි කේබල් ගේද්දී මේ වගේ බටයක් හරහා තමයි ගේන්නේ. මේ බට පාවිච්චි කරන්නේ හැක්සෝ බ්ලේඩ් එකක්. ඒතකොට මේක මට සිලුටු නැහැ. කේබල් එක මේ හරහා එනකොට මේ කේබල් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම කූඹින් හෝ ක්‍රුමීන්ගෙන් මේ කේබල් එක ඩැමේජ් වුණොත් මේවා ස්පාර්ක් වෙන්න ගන්නවා. ඒකම වැහි. මොකද මේක අපි සවි කරන්නේ එලිමහණේනේ වහලේ හයි කරන්නේ. මේක ඇතුළට වතුර එන්නේ ඉඩ කඩක් තියෙනවා. මේක ඩැමේජ් වෙලා ස්පාර්ක් වෙන්න පුළුවන්. ඒක නවත්තන්න සහ එතනින් ඇතුළේ ගින්න. මොකද DC කරන්ට් ෂෝට් වීමෙන් ගිනි ඇති වෙනවා. ඒක නවත්තන්න තමයි කේබල් වෙනම කන්ඩියුට්ස් උනක ගේන කියලා කියන්නේ. විශේෂයෙන්ම ලක්ෂ 9-10 ඉක්මවා ගිය සිස්ටම් එකකට කන්ඩියුට් තුනකින් ගේන්න බැරි කමක් මම හිතන්නේ ආයතනයකට තියෙනවා කියලා. ඉතින් අනිවාර්යයෙන්ම කන්ඩියුට් තුනකින් ගේන්න කියන ධන ඍණ සහ අර්ත් එක වෙනම. ඊට පස්සේ අපි බලමු තව අපේ සවි කරන අය අතරින් කරන වැරදි පුරුද්දක්. දැන් මේක තියෙනවා ස්ට්‍රින්ග් එකක් කියලා. කියන්නේ කේබල් පැනල්ස් කීපයක් එකතු කරලා අපි පල්ලෙහාට කියන එක කනෙක්ෂන් එකට කියනවා ස්ට්‍රින්ග් එකක් කියලා. එතකොට සෝලර් සිස්ටම් එක සාමාන්‍ය 5 කිලෝවොට් එක සමහර ස්ට්‍රින්ග් එකක් වෙන්න පුළුවන්. ස්ට්‍රින්ග්ස් දෙකක් වෙන්න පුළුවන්. අපේ ඉන්ස්ටෝලර්ස්ලා ඒ ස්ට්‍රින්ග් එක අඳුර ගන්න මෙන්න මේ වගේ කේබල් එකේ දානවා කැපුම් පාරවල්. මේක හරිම භයානක දෙයක්. මේ හරිම භයානක දේ කියන්නේ මෙතන ඇත්තට මේක ඇතුලේ තියෙන කම්බි මතුවලා තියෙන්නේ මේවා ෂෝට් වෙලා ගිනි ගැනීමක් ඇති වෙන්න පුළුවන්. මම පෙන්නන්නම් ස්ට්‍රින්ග් එකක් නිවැරදිව ලේබල් කරගන්න විදිය. දැන් මේ කේබල් එකේ මේ තියෙන පළවෙනි ස්ට්‍රින්ග් එක කියන එක රතු කේබල් එකටයි කළු කේබල් එකටයි තනි කහ පටියක් දාලා තියෙනවා. මේක ඉන්සුලේටින් ටේප්ස්. එතකොට අපිට ස්ට්‍රින්ග්ස් දෙකක් එන එකකට නම් අපිට මේ වගේ දෙකකින් රතු පාට එකටයි කළු එකටයි මාක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඇවිත් සවි වෙන්නේ අපේ SPD එහෙම නැත්නම් DC breakers ඒ තියෙන box එකට. ඒ box එකට ආවත් බොහොම පැහැදිලිව මේ අපේ සූර්ය බල ශක්ති පද්ධතිය සවි කරන ආයතනයේ යම්කිසි කාලයකදී රැහිලා ගියා කියලා අපිට වෙන කෙනෙකුගේ හරි උදව්ව ගන්න උඩට ගියත් මේ වගේ ස්ට්‍රින්ග් එක මාක් වෙලා තියෙනවා. පැනල් කිට්ටුවත් අපේ මේ SPD තියෙන box එක ඇතුලේ ඒ විදිහට මාක් වෙලා තියෙනවා. මේක ඇත්තටම නැවතත් ශුන්‍ය බල ශක්තිය ආයතනය දැනුවත් කරන කරුණක්. නමුත් ඒක දිගින් දිගට මේ අඩුපාඩුව තියෙනවා. එහෙනම් කස්ටමර් විදිහට ඔයාලගේ ආරක්ෂාවට ඔයාලට පුළුවන් මේ දේවල් කියන්නේ මේ වගේ කට් මේවා ගහන්න එපා. අනිවාර්යයෙන්ම ලේබල් කරන්න ටේප් වලින් කියලා. අපි ඊට පස්සේ බලමු බස් බාර් බොක්ස් එක කියන එක ගැන. බස් බාර් බොක්ස් එක කියන්නේ අපේ ඉන්වර්ටර් එකෙන් පස්සේ එන පද්ධතිය විදුලි බල මණ්ඩලයේ පද්ධතිය හා සම්බන්ධ කරන උපකරණය. ඒකෙදි මෙතනට සම්බන්ධ වෙන්නේ AC කේබල් එක. ඒ කියන්නේ සෝලර් එකේ තියෙන AC කේබල් එකයි විදුලි බල මණ්ඩලයේ AC කේබල් එකයි. ඒකට පාවිච්චි කරන්න තියෙනවා ලග් එකක්. මේ තියෙන ලග් එක කියන එක. මේ ලග් එක කේබල් එක මේක ඇතුළට සම්බන්ධ කරලා ස්ටේන්ලස් ස්ටිල් ඇන තියෙනවා. ඒ ඇණයක් මාර්ගයෙන් මේකට නිවැරදි ආකාරයෙන් සවි කර ගන්න ඕනේ. මේක බොහෝ විට දකිනවා මේ මෙතන සිදුරට එන වයර් එක නිකන් අමුල්ලා තියෙනවා. එතකොට ඒවා ෂෝට් වෙන්න පුළුවන්. මේ වලට ඇත්තට මේවා ලොකු මිල ගණන් යන දේවල් නෙමෙයි. නමුත් ඒක ප්‍රමිතිය. ඒ ප්‍රමිතියට කරනකොට කස්ටමර් විදියට ඔබට අනාගතයේදී වෙන්න තියෙන අවදානම වළක්වන්න පුළුවන් කාරණාවක්.